දැන් හරිද දැන් අද කතා කරන්නේ එන්සයිම් ගැන හරිද මම එන්සයිම් කියන එක ගේනවා කොටස් තුනක් යටතේ ඉස්සලාම එන්සයිම් වල ලාක්ෂණික කියන එක ඒක ඉතින් සාමාන්‍ය කොට දෙන එක අන්තිමම කරන්න එන්සයිම් ක්‍රියාව එහෙනම් එන්සයිම් උපස්තරයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද උපස්තරයත් එක්ක සම්බන්ධලා ඵල හදන්නේ කොහොමද අන්නේ ක්‍රියාවලිය තමයි ඉස්සලාම පැහැදිලි කරන්නේ ඊට ඇලස්ටෝරික යාමනය සහ අර එන්සයිම් ක්‍රියාකාරීත්වයේ බලපාන සාධක ටික වෙන වෙනම කරනවා හරිද ඔය කොටස් තුනක් විතර තමයි කරන්නේ හරිද දැන් අද කරන්නේ එන්සයිම් අර උපස්තරානුත් එක්ක සම්බන්ධ වෙන විදිහ කියලා දෙන්නේ එන්සයිම් තියෙන්නේ කොහොමද සහ එන්සයිම් උපස්තරානුත් එක්ක සම්බන්ධ වෙන විදිහ කියලා දෙන්නේ යන්නේ හරිද දැන් එන්සයිම් එකක් ගත්තාම එන්සයිම් තියෙන්නේ ජීවීන් තුල හරිද එන්සයිම් එක ගත්තාම ජීවීන් තුල එහෙනම් ජෛව උත්ප්‍රේරක ලෙස කියාගන්න මහාණු කියලා එන්සයිම් වල ලාක්ෂණිකවලදී කතා කරනවා හරිද දැන් එන්සයිම් කියන්නේ ජෛව උත්ප්‍රේරක ලෙස කියාගන්න මහාණු ඒ වගේම ජීවීන් තුල තමයි තියෙන්නේ හරිද මේ එන්සයිම් ගත්තාම මොන වගේද අපිට හැඩයක් කියන්න බෑ එන්සයිම් වල. හරිද? එන්සයිම් ගත්තාම මිනිස්සුන්ගේ ඇඟේ එක අවයව වලින් ශ්‍රාව වෙනවා. විවිධ කෘත්‍යයන් සඳහා මේ එන්සයිම් ශ්‍රාවය වෙනවා. හරිද? මේ එන්සයිම් ගත්තාම සමහර එන්සයිම් තියෙනවා. හරිද? මේ එන්සයිම් වල මේ සක්‍රීය ස්ථානය කියලා හැඩ තියෙනවා වගේ විවිධ කතන්දර ටිකක් තියෙනවා. හරිද? ඉස්සෙල්ලම බලමු අපි එන්සයිමේ හැඩය මොන වගේද කියලා. එන්සයිම් කියන එක අපිට ඇඟට පේනවද නැහැ. එන්සයිම් කියන එක ඇඟට පේන්නේ නැහැ. ඒවා මොකක් හරි කෘත්‍යයක් කරන්න ඕන නම් ඒ අදාළ අවයවයෙන් නැත්නම් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන එක තමයි වෙන්නේ. හරිද? ශ්‍රාවය වීමක් තමයි සිදු වෙන්නේ. ඩීආර්එන්ඒ ද්‍රාවයක් විදිහට තමයි ශ්‍රාවය වෙන්නේ. හරිද? මම එන්සයිම් ගත්තාම එන්සයිම් හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල කියන ඒවාෙන්. හරිද? හරිද එන්සයිම් හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල වලින් හරිද එන්සයිම් හදන්න ඇමයිනෝ අම්ල විශාල ගණනක් දායක වෙනවා හරි මෙන්න එහෙම මේකට තමයි එන්සයිම් එකක් කියලා කියන්නේ මේ එන්සයිම් එකක් ගත්තාම මේ එන්සයිම් එක හදන්න මෙන්න මේවා ඇමයිනෝ අම්ල හරිද එන්සයිම් එකක් හදන්න ඇමයිනෝ අම්ල රාශියක් දායක වෙනවා හරිද ඇමයිනෝ අම්ල රාශියක් දායක වෙනවා හරිද මේ ඇමයිනෝ අම්ල රාශියෙන් හරිද මෙන්න මේ කීපයක් මෙන්න මේ ටික විතරක් හරිද මෙන්න එහෙම කීපයක් තියෙනවා මේකේ සක්‍රීය ස්ථානයේ අපි දන්නවනේ එන්සයිම් එකක් ගත්තාම මේ එන්සයිමේ සක්‍රීය ස්ථානයේ ස්ථානයක් අඩං වෙනවා මෙන්න මේකට තමයි සක්‍රීය ස්ථානය කියලා කියන්නේ හරිද සක්‍රීය ස්ථානය කියලා ස්ථානයක් තියෙනවා මේකේ සක්‍රීය ස්ථානයේ හදන්න මේ එන්සයිමේම තියෙන මේ එන්සයිම කියන්නේ ජෛව උත්ප්‍රේරක ලෙස කියන්නේ මහාණු වෙනවනේ හරිද? ඉතින් මේ එන්සයිම් එක හදන්න ඇමයිනෝ විශාල ගණනක් සහායක වෙනවා. ඒ ඇමයිනෝ විශාල ගණනෙන් මේ සක්‍රීය ස්ථානය කියන කෙනා හදන්න මේ ඇමයිනෝ අම්ල වලින් කීපයක් විතරයි දායක වෙන්නේ. හරිද? මේ ඇමයිනෝ අම්ල කීපයක් මගින් සක්‍රීය ස්ථානය හදන්න. හරිද? සක්‍රීය ස්ථානය හදන්න. දැන් අපි දැනගත්තා එන්සයිම් එකක් තියෙනවා එන්සයිමේ සක්‍රීය ස්ථානයක් තියෙනවා එන්සයිමේ හැදලා තියෙන ඇමයිනෝ අම්ල විශාල ගණනකින්. ඒතොර ඒකෙන් ඇමයිනෝ අම්ල වලින් කීපයක් විතරයි සක්‍රීය ස්ථානය හදන්න දායක වෙන්නේ කියලා ඉගෙන ගත්තා. දැන් හරිද දැන් මෙහෙම එන්සයිම් එකක් නිකන් තිබුණ පළියට ක්‍රියාවක් වෙනවද නැහැ දැන් ඉන්නවා කවුරු හරි වාහනයක් තියෙනවා වාහනේ එහෙම නිකන් පාක් කරලා තියෙනවා වාහනේ නිකන් තිබුණා එහෙම තිබුණාට පළියට වාහනේ ඉස්සරහටවත් පිටිපස්සටවත් යනවද නැහැ වාහනේ ගිහින් ඉස්සලා වාහනේ දුර ඇරලා යතුරු දාලා ස්ටාර්ට් කරලා මොකද ගන්නවනේ ඇස්ලේටර් කරොත් ඉස්සරහට යන්නේ හරිද එක්කෝ රිවර්ස් කරොත් පිටිපස්සට යන්නේ එහෙමනේ හරිද ඒ වගේ තමයි මේ එන්සයිම් එකක් ගත්තාම මෙයාට ඇවිල්ලා මෙයාගේ යතුර නැමැති උපස්තරය හරිද මම යතුර කියන්නේ උපස්තරයට හොඳේ මේ උපස්තරයට යතුර කියලා කියන්න එපා හරිද එහෙනම් පැහැදිලි කරන්න තමයි උපස්තරයට යතුර කියලා කියන්නේ හරිද එහෙම එකක් ඇවිල්ලා සම්බන්ධ වුණොත් තමයි මෙයා මේ ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නෙ. හරිද? එහෙනම් නිකන් එන්සයිම් එකක් තුනට ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. එයාට මොකක් කරනද? උපස්තර අණුවක් සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? දැන් ඔයා හිතන්නකෝ. හරිද?
ලව් එකක් පටන් ගන්න නම් හරිද? මොකද වෙන්නනේ? එන්සයිමේ නැති කොල්ලා ඉන්න ඕනේ. හරිද? උපස්තරේ නැමැති කෙල්ලා ඉන්න ඕනේ. හරිද? ඒ දෙන්න ඉස්සලම ක්‍රෂ් එකක් ඇති වෙන්න ඕනේ. හරිද? ඒ ඇති වෙලා තමයි මොකද වෙන්නේ? හරිද? ලව් එකක් යන්නේ. ඒ වගේ තමයි මේ එන්සයිමත් ලව් එකක් තමයි. එන්සයිම හැදලා තියෙන්නේ ඇමයිනෝ අම්ල ගොඩකින්. ඒ ඇමයිනෝ අම්ල ගොඩෙන් එන්සයිම කිහිපයක් සක්‍රීය ස්ථානයේ හදන්න දාගෙන එනවා. එන්සයිමේ තමයි කොල්ලා. ඒතකොට සක්‍රීය ස්ථානයේ තමයි කවුද? කෙල්ල. හරිද? ඔන්න එහෙනම් අපිට හම්බ වෙනවා උපස්තර අණු කියලා જાතියක් ඊළඟට. හරිද? මෙන්න මේ විදිහ හැඩ. මේ හැඩ මේ හැම විදිහට මේ උපස්තර අණු එහෙම නැහැ. හරිද? මේ ඇත්ත ලෝකේ උපස්තර අණු මෙහෙම නැහැ. හරිද? උපස්තර අණු හැඩ පේන්නේ නැහැ. එන්සයිම කියනවා අපිට හැඩ පේන්නේ නැහැ. හරිද? මෙන්න මෙයා තමයි උපස්තර අණුව. හරිද? හරි මෙයා තමයි උපස්තර අණුව. හරිද? එහෙනම් මොකද වෙන්නේ? එන්සයිමේ නැමැති කොල්ලට උපස්තරේ නැමැති කෙල්ල ඇවිල්ලා සම්බන්ධ වුණාට පස්සේ එන්සයිම් උපස්තර සංකීර්ණය හදනවා මෙන්න මේ විදිහට. හරිද? හරිද? මේ තියෙන එන්සයිමේට එලා මේ උපස්තරේ සම්බන්ධ වෙලා හදනවා එන්සයිම් උපස්තර සංකීර්ණය. හරිද? මම උපස්තර අණුවත් මේ විදිහට ඇමයිනෝ අම්ල විදිහ මේ විදිහ අණු විදිහට මැද ගන්නවා. හොඳේ. උපස්තර අණු මම මේක වෙන පාටින් අදින්නවා. මේ හැඩේ නැතුව. උපස්තර අණු පෙන්නලා නැහැ නේද? හරිද? දැන් පේනව නේද? හරිද? උපස්තර අණුව ගත්තාම මෙන්න මේ විදිහට උපස්තර අණුව හැදලා තියෙන්නේ. මෙන්න මේ විදිහ උපස්තර අණුව තියෙනවා. හරිද? හරි. මේ උපස්තර අණුව ඇවිල්ලා මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙලා තමයි එන්සයිම් උපස්තර සංකීර්ණ හදන්නේ. එහෙනම් එන්සයිමේ නැමැති කොල්ලට ක්‍රෂයක් ඇතිවෙනවා මේ එන්සයිමේ උපස්තරේ නැමැති කෙල්ලට. ඒක මේ දෙන්න ඊට පස්සේ මූ කියලා මේ උපස්තරෙන් මේ උපස්තර දැන් කාලේ ට්‍රෙන්ඩ් එක කෙල්ලුණ ඇවිල්ලා කොල්ලන්ගෙන් අහන්නේ. ඒ වගේ සීන් එක තමයි උපස්තරේ වෙන්නේ. හරිද? මේ කෙල්ල ඇවිල්ලා මේ කොල්ලගෙන් අහනවා. හරිද? අහුවා මොකද වෙන්නේ? මුන් දෙන්න එකතු වෙලා හදනවා එන්සයිම් උපස්තර සංකීර්ණේ. හරිද? හරිද? එන්සයිම් උපස්තර සංකීර්ණ හදනවා. එන්සයිම් උපස්තර සංකීර්ණය හදලා විතරක් නිකන් ඉඳීද? හරිද? නෑ. මුන් මොකද කරන්නේ? වෙන වැඩක් කරනවා. හරිද? කියන්න ඕනේ නෑ නේද? හරිද? වෙන වැඩක් කරලා මොනවද හදන්නේ? හරිද? ඵල හදනවා. හරිද? ඔන්න ඉතින් එන්සයිම් නැමැති කොල්ලා ඉඳියා, උපස්තර නැමැති කෙල්ල ඉඳියා. හරිද? මේ කෙල්ලට ඇතිවෙනවා මේ කොල්ල ගැන ක්‍රෂ් එකක්. හරිද? මේ දැන් කාලේ ට්‍රෙන්ඩ් එක කෙල්ලෝන හිල කොල්ලන්ගෙන් අහන්නේ. හරිද? ඇවිල්ලා අහනවා ඔන්න හදනවා එන්සයිම් උපස්තර සංකීර්ණේ. හරිද? ඔන්න ඉතින් මුන් දෙන්න කසාද බඳලා හදනවා. මොකද්ද? එන්සයිමේ ඒ කසාද බඳලා හදලා මොකද්ද? ඵල බවට පත් වෙනවා. හරිද? ඵල බවට පත් වෙනවා. ඵල බවට පත් වෙනවා. හරිද? ඔන්නේ ක්‍රියාවෙන් එන්සයිම් එක වගේ වෙන්නේ. හරිද? එතකොට මේ එන්සයිමේට උපස්තරේ ඇවිල්ලා සම්බන්ධ වෙන්න නම් මේ එන්සයිමේ මෙන්න මෙතන මේ සක්‍රීය ස්ථානය මෙන්න සක්‍රීය ස්ථානය. හරිද?
එන්සයිමේ සක්‍රිය ස්ථානයේ මේ උපස්තරයට විශිෂ්ට වෙන්න ඕනි. උපස්තරය විශිෂ්ට වෙන්න ඕනි. මේ එන්සයිමේ හැම උපස්තර අණුව හැම එන උපස්තර අණුවක් එක්කම සම්බන්ධ වෙන්නේ. හරිද? මේගොල්ල හැම දකින කෙල්ලත් එක්ක මේ හරිනවද නෑ? හරිද? මේ උපස්තරයත් එක්ක මෙන්න මේ උපස්තරය නැමැති කෙල්ලත් එක්ක විතරයි යාළු වෙන්නේ. මේ සක්‍රිය ස්ථානයේ එහෙනම් මේ සක්‍රිය ස්ථානයේ ඒකට තමයි මේ යාව තෝරගන්න ඕනේ නැති කියලා තීරණය කරන්නේ මේ සක්‍රිය ස්ථානය වගේ. හරිද? එහෙනම් එන්සයිමේ සක්‍රිය ස්ථාන උපස්තර අණුව එන්සයිමේ සක්‍රිය ස්ථානය සම්බන්ධලා එන්සයිම් උපස්තර සංකීර්ණය හදලා අවසානයේ ඵල බවට පත් වෙනවා. හරිද? ඵල බවට පත් වුණාට පස්සේ මේ එන්සයිමේ සක්‍රිය ස්ථානයේ එන්සයිමේ තියෙනවා උපස්තර ඵල හැදුනට පස්සේ ඵල ගැලවිලා ගිහලා ආයි එන්සයිම ඉතුරු වෙනවා. හරිද? එන්සයිම ඉතුරු වෙනවා. හරිද? එහෙනම් මෙහෙම ප්‍රතික්‍රියාවක් වෙන නම් මං කිව්වා මේ සක්‍රිය ස්ථානයේ හැඩය මේ උපස්තරයට විශිෂ්ට වෙන්න ඕනි. නැත්නම් ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. හරිද? එහෙනම් මේ සක්‍රිය ස්ථානයේ හැඩය පවත්වාගෙන යන්නේ මේ සක්‍රිය ස්ථානයේ හැඩය දාගෙන ඇමයිනෝ අම්ල වගේ. හරිද? ඇමයිනෝ අම්ල වගේ. හරිද? එන්සයිමයේ සක්‍රිය ස්ථානයේ හරිද? සෑම විටම එන්සයිමයේ සක්‍රිය ස්ථානයේ හැම වෙලාවෙම මේ උපස්තරයට අනුපූරක වෙන්නේ නැහැ. හරිද? අපි මේක ගැලපෙනවා නම් අපි අනුපූරකයි කියලා කියනවා. මේ උපස්තරයට එන්සයිමයේ සක්‍රිය ස්ථානයේ ගැලපෙනවා නම් අපි ඒක අනුපූරකයි කියලා කියනවා. එහෙනම් මේ එන්සයිමයේ සක්‍රිය ස්ථානයේ හැඩය සෑම විටම උපස්තරයට අනුපූරක වෙන්නේ නැහැ. හරිද? මොකද එන්සයිමය කියන්නේ යකඩ වලින් හදපු ව්‍යුහයක් නෙවෙයි. හරිද? එන්සයිමය කියන්නේ ඇමයිනෝ අම්ල ගොඩක් එකතු වෙලා හැදිච්ච එකක්. අපිට හැඩවත් පේන්නේ චූටි එකක්නේ. එතකොට ඒක හදලා තියෙන්නේ ඇමයිනෝ අම්ල වලින් මේ මහා යකඩ නෙවෙයිනේ. හරිද? යකඩ නොවන ද්‍රව්‍යයකින් යකඩ නෙවෙයි අපි. මම මේ උදාහරණයට කියන්නේ යකඩ නොවේ කියලා. හොඳේ මේව හැම ලියන්න බෑ මෙව්වේ කියලා. මේ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ තියරි නෝට් එකේ තියෙන නෝට් එක ලියන විදිහ ලියමු. නෝට් එක පස්සේ ලියමු. හරිද? මේ තියරි එක ඉස්සලා අහගන්න. හරිද? ඊට පස්සේ මේකට ඇවිල්ලා මේක සම්බන්ධ වෙනකොට අනුපූරක වෙන්න ඕනේ කියලා කිව්වා. හරිද? ඒ වගේම මේ සක්‍රිය ස්ථානයේ මේ උපස්තරයට විශිෂ්ට වෙන්න ඕනේ. හරිද? විශිෂ්ට වෙනවා කියන්නේ මොකද්ද? විශිෂ්ට වෙනවා කියන්නේ මෙයාට ගැලපෙන්න ඕනේ. හරිද? විශිෂ්ටයි කියන්නේ මෙයාට ගැලපෙනවා නම් විතරයි මේ එන්සයිමයත් එක්ක බැඳෙන්නේ. හරිද? එහෙනම් අනුපූරක වෙනවා කියලා කියන්නේ මෙයාට මේ සක්‍රිය ස්ථානයේ හැඩයට සර්ව සම්පූර්ණ විතරනේ මේ දෙන්න හරියටම ගැලපෙන්නේ. හරිද? මෙයාගේ මේ උපස්තර අණුව එන්සයිමයේ සක්‍රිය ස්ථානයේ සර්ව සම්පූර්ණ මෙයා හරියට ගැලපෙනවා. හරිද? ගැලපෙනවනේ. හරිද? ඒ වගේම අනුපූරක ස්වභාවය කියලා කියන්නේ අනුපූරකයි කියලා කියන්නේ මේ හැඩය මේකට අනුපූරකයි කියන එක. හරිද? මෙන්න මේ හැඩය මෙයාට සම්බන්ධ අනුපූරක. මේක මම දැන් මේ ඉස්සර මේව සටහන ගෙනියන්නම්. හරිද? තව රූප සටහනක් තියෙනවා මෙන්න මෙහෙම සටහනක්. හරිද? ඒ සටහනින් පස්සේ කියලා දෙන්නම්. නැත්නම් ඔබලා හිතනවා මේක මෙහෙම කියලා දුන්නාම මොකද? මෙන්න මේ විදිහට එන්සයිම දිනනවා කියලා. හරිද? මෙන්න මේ රූප සටහනින් මම කියලා දෙන්නම්. හරිද? ඉස්සලා මේ තියරි එකෙන් මෙන්න එහෙම තමයි එන්සයිම තියෙන්නේ. හරිද? ජීවිතේ මේ ඇඳලා තියෙන රූප සටහනකින් මම මේක පැහැදිලි කරන්නම් මේ විදිහට. පස්සේ මේක අන්තිමේට. හරිද? ඉස්සලා මේක තියෙන විදිහ මේ විදිහ බලා ගන්න. හරිද? මේව සම්බන්ධ වුණාට පස්සේ එන්සයිම පස්සට සංකේය හදලා ඵල බවටපත් වෙනවා. අප ඵල ගැලවිලා ගත්තොත් එන්සයිම ඉවත් වෙනවා කියලා කිව්වා. හරිද? එතකොට මේ උපස්තරය මේකට සම්බන්ධ වෙන දී කිව්වා. ඊට පස්සේ සක්‍රිය ස්ථානයේ හැඩය අනුපූරකයි කියලා කිව්වා. ඊට පස්සේ හරිද? එන්සයිමේ සක්‍රිය ස්ථානයේ සෑම විටම අනුපූරක වෙන්නේත් නැහැ කියලා කිව්වා. හරිද? එන්සයිමේ දැඩි ඒකේ ඇයි එහෙම වෙන්නේ? එන්සයිම කියන්නේ දැඩි ව්‍යුහයක් නෙවෙයි. එන්සයිමේ දැඩි ව්‍යුහයක් නොවන නිසා එන්සයිමේ උපස්තර දෙන අන්තර්කයේදී එන්සයිමේ සක්‍රිය ස්ථානයේ මදක් වෙනස් වෙන්න පුළුවන්. හරිද? එන්සයිමේ සක්‍රිය ස්ථානයේ සෑම විට උපස්තරයට අනුපූරක වෙන්නේත් නැහැ. සමහර අවස්ථර වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. හරිද? ඊට පස්සේ ගත්තාම මේ එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හැඩය පවත්වාගෙන යනවා. මොකද හයිඩ්‍රජන් බන්ධන. හරිද? මේ එන්සයිමේ සක්‍රිය ස්ථානයේ මෙන්න මේ එන්සයිමේ දැන් මෙන්න මෙහෙම දිනවා කියනකොට එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හැඩය පවත්වා මෙන්න මේ එන්සයිමේ සක්‍රිය ස්ථානය මෙන්න එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හැඩය පවත්වාගෙන යන්න මේ එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හැඩය පවත්වාගෙන යන්න හයිඩ්‍රජන් බන්ධන. හරිද? හයිඩ්‍රජන් බන්ධන ආයනික බන්ධන හයිඩ්‍රජන් බන්ධන ආයනික බන්ධන හයිඩ්‍රජන් බන්ධන ආයනික බන්ධන සහ දුර්වල රසායනික බන්ධන. හයිඩ්‍රජන් බන්ධන ආයනික බන්ධන හා දුර්වල රසායනික බන්ධන. හරිද? හයිඩ්‍රජන් බන්ධන ආයනික බන්ධන හා දුර්වල
එන්සයිම් මේතර මම අපි අඳු මෙන්න මේ එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හැඩය පවත්වා ගන්න හයිඩ්‍රජන් බන්ධන අයනික බන්ධන හා දුර්වල රසායනික බන්ධන දායක වෙනවා. හරිද? දායක වෙනවා. නැත්නම් මේ විදිහට මේ හැඩය තියෙනවද? නෑ. එහෙම තියෙන්නේ නෑනේ. හරිද? හැඩය තියෙන්නේ නෑ. ඊට පස්සේ එන්සයිමේ උපස්තරයට විශිෂ්ට වෙනවා. හරිද? ඒකට හොඳම උදාහරණය තමයි හරිද? කේට ඇමයිලේස් කියන එන්සයිමය. කේට ඇමයිලේස් කියන එන්සයිමේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පරිවර්තනය කරනවා. හරිද? එහෙනම් කේට ඇමයිලේස් පිෂ්ඨය කියන උපස්තර අණුව තමයි තදින්ම ගැලපෙන්නේ. කියන්නේ විශිෂ්ට වෙන්නේ. එහෙනම් මේ කේට ඇමයිලේස් කියන කෙනා හරිද? මේ මොනවද? පිෂ්ඨය නැමැති උපස්තර අණුව. එහෙනම් කේට ඇමයිලේස් කියන කෙනා පිෂ්ඨයෙන් උපස්තර අණුව තමයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් ඒක විශිෂ්ටයි. එහෙනම් මේ එන්සයිමය කේට ඇමයිලේස් කියන එන්සයිමය පිෂ්ඨයට විතරයි මොකද වෙන්නේ විශිෂ්ටය පිෂ්ඨයත් එක්ක විතරයි ප්‍රතික්‍රියා ගන්නේ. අන්නේ හින්දා මොනවා හරි එන්සයිමයක් ගත්තාම ඒක දායක වෙන්නේ එක ක්‍රියාවකට මොනවා හරි එක ක්‍රියාවකට විතරයි. ඒ හින්දා අපි ඒක විශිෂ්ටයි කියලා කියනවා. හරිද? විශිෂ්ටයි කියලා කියනවා. හරිද? එක ක්‍රියාවකට දාය වෙන එන්සයිමේ උපස්තරයට අධික විශිෂ්ට වෙලා කියලා කියනවා. හරිද? ඒ කියන්නේ අපි ඕකට හොඳ බලන්නකෝ යාලා හාල් ටිකක් අරගෙන හරිද? කටේ දාලා හපන්නකො ටික වෙලාවකින් පැන් රහ බවට පත් වෙනවා. ඒ කියන්නේ කේට ඇමයිලේස් පිෂ්ඨයත් එක්ක සම්බන්ධ වෙලා එන්සයිම් උපස්තර සංකීර්ණය ඇදලා මෝල්ටෝස් බවට පත් වෙලා කියන එක. මෝල්ටෝස් වලට පත් වුණාට පස්සේ පැන් රහ වෙනවා. පිෂ්ඨය කියන්නේ අපි පොලිස් කාඩේ වල ඉගෙන ගත්තා. හරිද? පිෂ්ඨය කියන්නේ මොනවද? ජලයේ අඩාවය වගේම පැන් රහ නැහැ. පැන් රස නැති. පැන් රස නැති එකක් තමයි. එතකොට ඒක මොකදනේ? පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පරිවර්තන වුණානේ සීනි බවට පත් පැන් රහ කියන්නේ මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ් යන්නේ. පැන් රහ කියන්නේ හරිද? එතකොට එහෙනම් අර එන්සයිමේ හොඳම උදාහරණය තමයි එන්සයිම පස්සේ අධික විශිෂ්ටයි කියන්නේ කේට ඇමයිලේස් එන්සයිම. හරිද? කේට ඇමයිලේස් එන්සයිම සම්බන්ධලා පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පත් කරනවා. හරිද? ඊට පස්සේ මම කිව්වා ඒක කිව්වා ඊට පස්සේ හයිඩ්‍රජන් බන්ධන මගින් හැඩය තියා ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අණුපූරක ස්වභාවය ඒක කිව්වා. තව මොනවද? හරිද? පේනවද මේ ටික? පේනවනේ. ඔතන මොනවද දාගන්න තියෙනවද දාගන්න? එන්සයිමේ හැඩයන් ටික විස්තර කරා. මේක දැන් එන්සයිමේ තියෙනවා ටික විස්තර කරන්න. දැන් එන්සයිමේ කාර්යයන් බලමු. හරිද? එන්සයිම් පස්සේ එන්සයිම් බලනවා. එන්සයිමේ සක්‍රිය ස්ථානයේ සෑම උපස්ථිත අප අනුපූරක වෙන්නේ නැහැ කියලා කිව්වා. හරිද? එන්සයිමේ උපස්ථිත වෙන අන්තර්ක්‍රිය හේතුවෙන් එන්සයිමේ උපස්ථිත මේ එන්සයිමේ හා උපස්ථිත මේ එන්සයිමේ උපස්ථිත අතර අන්තර්ක්‍රිය හේතුවෙන් එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හැඩය මදක් වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි ඒකට පීඩිත සියුම් යාන්ත්‍රණය කියලා කියනවා. පීඩිත එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හා උපස්ථිත වෙන අන්තර්ක්‍රියද එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හා එන්සයිමේ සක්‍රිය ස්ථානයේ මේ උපස්ථිත අණු අතර වෙන අන්තර්ක්‍රිය හේතුවෙන් එන්සයිමේ සක්‍රිය ස්ථානයේ මදක් වෙනස් වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා එන්සයිමේ පීඩිත සියුම් යාන්ත්‍රණය දෙනවා. ඊට පස්සේ පීඩිත සියුම් යාන්ත්‍රණය වෙනවා. ඊට පස්සේ තදි මේකයි තදින් ගැලපීම මේ උපස්ථිත අණුවයි එන්සයිමේ තදින් ගැලපීම හේතුවෙන් උපස්ථිතය හා සක්‍රිය ස්ථානයේ උපස්ථරයයි මේ විදිහට උපස්ථරය හා සක්‍රිය ස්ථානයේ මේ විදිහේ එකිනෙක ලං කිරීමට අමතරව නිවැරදි දිශාන්තිය තහවුරු කරනවා කියන එක මම මෙන්න රූප සටහනින් පැහැදිලි කර දෙන්නම් ඈ මෙන්න මේකෙන් හරිද ඒ නිවැරදි දිශාන්තිය තහවුරු කරනවා ඒ වගේම ප්‍රතික්‍රියාවේ ඉදිරි ක්‍රියාවට මේ එන්සයිමේ ඒ ප්‍රතික්‍රියාව ඉදිරි ක්‍රියාවට වගේම උපස්ථර ඵල බවට පත් වීමට උදව් වෙනවා. හරි පේට සියුම් යාන්ත්‍රණය කියලා කියන තදින් ගැලපේ මේ දෙක මේ හොයන එකට. ඒතර මේ තදින් ගැලපීම හේතුවෙන් උපස්ථරය හා සක්‍රිය ස්ථානයේ එකිනෙක ලං කිරීමට අමතරව නිවැරදි දිශාන්තිය තහවුරු කරනවා. ඒ වගේම ප්‍රතික්‍රියාවේ ඉදිරි ක්‍රියාවට ප්‍රතික්‍රියා ප්‍රගමණයට වගේම ප්‍රතික්‍රියා ප්‍රගමනවට උපස්ථර ඵල බවට පත් වීම උදව් වෙනවා. හරිද? ඔන්න දැන් ඔතනේ මූලික මේක විතරයි. දැන් මේක ගන්න සරල පැහැදිලි කිරීමේ තියරකින් කියලා දෙනවා. හරිද? අර රූප සටහන ඇතුලේ. හරිද? මම ඔන්න දැන් දෙනවා එන්සයිමේට හැඩයක්. හරිද? එන්සයිමේට හැඩයක් තියෙනවද? එන්සයිමේට මේ හැඩයක් නැහැ. ඉතින් ඔය සාමාන්‍ය හැඩයක් තියෙන්නේ. හරිද? සාමාන්‍ය නිකන් හැඩයක් තියෙන්නේ.
හරි සාමාන්‍ය දේ ඒක අපිට අඳුර ගන්නත් බෑනේ හැට පේන්නෙත් නැහැනේ එන්සයිම් එක කියන ඒවා. හරිද? එතකොට දැන් එන්සයිම් එක ගත්තාම දැන් මම මේ විදිහට ආකෘතියක් මේ අදින්න. හරිද? මෙන්න මේ විදිහට මෙන්න මේක එන්සයිම් එක කියලා ගන්නම්කෝ. හරිද? එන්සයිම් එකක් ගත්තාම අපි කිව්වා ඒවට සක්‍රීය ස්ථානය කියලා ස්ථානයක් තියෙනවා. මේ දෙන සක්‍රීය ස්ථානය සක්‍රීය ස්ථානය. හරිද? සක්‍රීය ස්ථානය ඒ ස්ථානයක් තියෙනවා. හරිද? ඒ වගේ ස්ථානයක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට උපස්තර අණු තියෙනවා. මේ ස්ථාන දෙකම සක්‍රීය ස්ථාන හොඳේ. එන්සයිම් එකට සක්‍රීය ස්ථාන එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. එන්සයිම් එකට එක සක්‍රීය ස්ථානයක් නෙවෙයි. හරිද? සක්‍රීය ස්ථාන එකක් හරි කීපයක් හරි එන්සයිම් වලට තියෙන්න පුළුවන්. එන්සයිම් වලට සක්‍රීය ස්ථාන එකක් හරි කීපයක් හරි තියෙන්න පුළුවන්. හරිද? කවදාවත් එන්සයිම් ගිහින් උපස්තර අණු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. හොඳේ. උපස්තර අණු තමයි එන්සයිම් වලට සම්බන්ධ වෙන්නේ. හරිද? එන්සයිම් මේ උපස්තර අණු හොයාගෙන යන්නේ නැහැ. හරිද? උපස්තර අණු තමයි එන්සයිම් එකට සම්බන්ධ වෙන්නේ. හරිද? මේ තියෙන උපස්තර අණු. හරිද? උපස්තර අණු. දැන් මේ උපස්තරය මේකට විතරයි අනුරූප. මේ එන්සයිම් මේ උපස්තර වලට විතරයි අනුරූප. දැන් මේක තුල මෙන්න මෙහෙම එකක් තියෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහ උපස්තරයක් තියෙන්න පුළුවන්. මේවත් උපස්තර අණු තමයි. හරිද? මේ එන්සයිම් විශිෂ්ට වෙන්නේ මෙන්න මේ උපස්තර අණු වලට විතරයි. මෙන්න මේ උපස්තර අණු වලට විතරයි. මෙන්න මේ උපස්තර අණු වලට විතරයි එන්සයිම් විශිෂ්ට වෙන්නේ. හරිද? එහෙනම් එන්සයිම් විශිෂ්ටයි කියන්නේ එන්සයිම් මොනවා හරි එන්සයිම්. මොයේ එන්සයිම් මොකක් හරි එන්සයිම්. අපි ගමු මේ කේට ඇමයිලේස් කියලා. හරිද? කේට ඇමයිලේස් නම් හරිද? මේවා පිෂ්ඨේ නම් මේ දින පිෂ්ඨේ කියන උපස්තරය. හරිද? එහෙනම් කේට ඇමයිලේස් මේ පිෂ්ඨේ කියන උපස්තරයට විතරයි අණු විශිෂ්ට වෙන්නේ. එහෙනම් මෙයාලත් එක්ක විතරයි විශිෂ්ටයි කියන්නේ මෙයාලත් එක්ක විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. හරිද? මේවත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරිද? එහෙනම් එන්සයිම් උපස්තරය විශිෂ්ටයි කියලා කිව්වා. හරිද? එන්සයිම් හරිද? දැන් එන්සයිම් හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල වලින්නේ. හරිද? මේ එන්සයිම් සක්‍රීය ස්ථානය. හරිද? එන්සයිම් සක්‍රීය ස්ථානය හැම වෙලේම මෙහෙම තියෙන එන්සයිම් හරිද? සක්‍රීය ස්ථානයේ එන්සයිම් සක්‍රීය ස්ථානයේ සෑම විටම උපස්තරයට සම්පූර්ණයෙන් අනුපූරක නැහැ. හරිද? එන්සයිම් සක්‍රීය ස්ථානයේ හැඩය මදක් වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහේ එන්සයිම් සක්‍රීය ස්ථානයේ හැඩය මදක් වෙනස් වෙන්න පුළුවන්. හරිද? හරිද? වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ එන්සයිම් මේ විදිහට එන්සයිම් මේ දින උපස්තර අණු ඇවිල්ලා. එන්සයිම් උපස්තර අණු අතර ඇති වෙන. එන්සයිම් උපස්තර අණු අතර ඇති වෙන අන්තර් කියාවෙන. මේ එන්සයිම් උපස්තර අතර අන්තර් කියාවෙන. එන්සයිම් සක්‍රීය ස්ථානයේ හැඩය මදක් වෙනස් වී හැකියි. ඒ හේතුවෙන් උපස්තරය හා සක්‍රීය ස්ථානය. හරිද? මේ උපස්තරයේ සක්‍රීය ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ දෙක අතර අන්තර් කියාවෙන එන්සයිම් සක්‍රීය ස්ථානයේ උපස්තර අණු එකිනෙක ලං කිරීමට අමතරව හරිද එකිනෙක ලං කිරීම මේ විදිහ එකිනෙක ලං කිරීමට අමතරව නිවැරදි දිශානතියෙන් මේකට මෙහෙම සම්බන්ධ මේකට මෙහෙම සම්බන්ධ මේ උල පැත්ත මේක මෙහෙම ඇවිල්ලා සම්බන්ධ වෙනවද මේකට හරිද මේ එන්සයිම් උපස්තර දෙන මේ අන්තර් කියා මෙන්න මෙතන තියෙන අන්තර් කියා මේ දින අන්තර් කියා අන්තර් කියා නිසා තමයි එන්සයිම් උපස්තරේ එකිනෙක ලං කිරීම මේ අන්තරන් වල මේ ඇත්තලා බලනවා වරෙන් කියලා මේ එන්සයිම් උපස්තරන එකිනෙක ලං කිරීමට අමතරව හරිද ඒ නිවැරදි දිශානතිය දැන් මෙහෙම එන්න ඕනි එකට මෙහෙම වෙලා හරිනවද නැහැ එහෙනම් මේ විදිහේ නිවැරදි දිශානි තාරු කරන්නේ මේ එන්සයිම් උපස්තරේ අන්තර් කියා මගින් තමයි මේක සිද්ධ කරන්නේ හරිද ඊට පස්සේ එන්සයිම් උපස්තරات එක්ක සම්බන්ධ වෙනවා මේ විදිහට උපස්තර අණු එන්සයිම් එකට සම්බන්ධ වෙලා හරිද උපස්තර අණු මේ විදිහට එන්සයිම් එකට සම්බන්ධ වෙලා එන්සයිම්
සංකීර්ණය හදනවා. එන්සයිම් පස්සට සංකීර්ණය හදලා ඊට පස්සේ මේවා පළ බවට පත් වෙනවා. හරිද? පළ බවට පත් වුණාට පස්සේ එන්සයිමේ ඉතුරු වෙනවා. හරිද? එන්සයිමේ සක්‍රීය ස්ථානයේ තවත් උපස්ථරයක් ලබා නිදහස පවතිනවා. එන්සයිමේ සක්‍රීය ස්ථානයේ වලින් දැන් තවත් උපස්ථරයක් ලබා ගන්න නිදහස පවතිනවා. හරිද? ඊට පස්සේ හරිද? මේ එවලේ පොඩ්ඩක් මේ මේක ඕෆ් වුණා. දැන් ආයේ මම ඉතින් මම කියනවාද එන්සයිම උපස්ථරයත් එක්ක සම්බන්ධ වෙලා එන්සයිම උපස්ථර සංකීර්ණය හැදුවා. උපස්ථර සංකීර්ණය හැදුවා පස්සේ එන්සයිමේ ඒ උපස්ථර පළබවට පත් වෙලා අයින් වෙනවා. එන්සයිමේ සක්‍රීය ස්ථානයේ තවත් උපස්ථරයක් ලබා වෙනවා නිදහස පවතිනවා. හරිද? ඔන්න ඔක තමයි ඉතින් කියන්න තියෙන්නේ. හරි ඊට පස්සේ සමහර එන්සයිම් වල මේ උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වය සහ සාධක නමින් හඳුන්වන ප්‍රෝටීන් නොවන ඒවා අවශ්‍ය නැහැ. සමහර එන්සයිම් වල උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් නොවන සංඝටක අයත් වෙනවා. හරිද? ඊට පස්සේ තියෙන්නේ සහ සාධක ගැන. සහ සාධක ගත්තාම හරිද? දැන් මේ ටික කියලා දුන්නානේ. සහ සාධක හරිද? සහසාධක ඕනි වෙන්නේ එන්සයිමික ක්‍රියාව උත්ප්‍රේරණය කරන්න. එන්සයිම් ක්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ. උත්ප්‍රේරණය කරන්නේ නේද? උත්ප්‍රේරක දාලා මොකද කරන්නේ? ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩු කරනවා. හරිද? සක්‍රීයන ශක්තිය අඩු කරනවා කියලා බයෝ වලට අනුව කියන්නේ සක්‍රීය ශක්තිය අඩු කරනවා. කෙමිස්ට්‍රි වලට කියන්නේ කෙමිස්ට්‍රි වල කියන්නේ උත්ප්‍රේරක සක්‍රීයන ශක්තිය අඩු නව මාර්ග ලබා දෙනවා. හැබැයි බයෝ වලට කියන්නේ මොකද? සක්‍රීයන ශක්තිය අඩු කරනවා කියලා. හරි උත්ප්‍රේරක අනේ සහසාධක. සමහර එන්සයිම් උත්ප්‍රේරකයා තමයි ප්‍රෝටීන් නොවන සංඝටක සහසාධක කියන්නේ. හරිද? නම් සහසාධක මයින් මොකද? එන්සයිම් ක්‍රියාව උත්ප්‍රේරණය කරනවා කියන එක කරන්නේ. උත්ප්‍රේරණය කියන්නේ ප්‍රතික්‍රියාවයි. ඒක කාලයකදී සිදුවන පල එන්සයිම් පල පස්තර එන්සයිම් පස්තර සංකේත පල බවට පත් වීම වේගවත් කරනවා සහසාධක කියන මේවා සහසාධක ගත්තාම මේවා ප්‍රෝටීන් නොවන සංඝටක. හරිද? සමහර එන්සයිම් වල උත්ප්‍රේරක ක්‍රියාවලියට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් නොවන සංඝටක. හරිද? එතකොට එන්සයිම් ක්‍රියාව උත්ප්‍රේරණය කරන එක තමයි කරන්නේ. හරිද? උත්ප්‍රේරණය කිරීම තමයි කියන්නේ එන්සයිම් ක්‍රියාව. හරිද? ඊට මොනවද කියනවා? ප්‍රෝටීන් නොවන සංඝටක. හරිද? ප්‍රෝටීන් නොවන සංඝටක වෙනවා. හරිද? දැන් සහසාධක එන්සයිම් වල ආකාර දෙකකට බෙදෙනවා. එකක් කදින් ස්ථීර ලෙස. හරිද? අනිත් එක තාවකාලික ලිහිල්ල. හරිද? මේ ලිහිල්ල කියන එක ඊට පස්සේ ලිහිල්ල බැඳී පවතින සහසාධක ප්‍රතිවර්ත වෙනවා. හරිද? සහසාධක ලිහිල්ල බැඳී පවතින සහසාධක ප්‍රතිවර්ත වෙනවා. ප්‍රතිවර්තය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? හයි වුණාට පස්සේ ආයි ගැලවෙන්න පුළුවන් කියන එක. හයි වුණාට පස්සේ ආයි ගැලවෙන්න පුළුවන් తాවකාලික බැඳෙන සහසාධකවලට. හැබැයි තදින් ස්ථිර බැඳීමට ආයි ගැලවෙන්න බෑ. තදින් ස්ථිර බැඳෙනකොට ගැලවෙන්න බෑ. බැඳුනොත් බැඳුනමයි. මේ සහසාධක බැඳෙන්නේ එන්සයිම් වල සක්‍රීය ස්ථානේ නෙමෙයි සක්‍රීය නොවන ස්ථානේ තමයි ඇවිල්ලා බැඳෙන්නේ. අපිට මේ සක්‍රීය නොවන ස්ථානේ කොහෙද තියෙන කියලා දීලා නැහැ. හරි සක්‍රීය නොවන ස්ථානයට ඇවිල්ලා සම්බන්ධ වෙනවා සහසාධක. සහසාධක මම කියන්නේ එන්සයිම් ක්‍රියාව උත්ප්‍රේරණය කරන එක. හරිද? ඒ සහසාධක ඉදිරිය එන්නේ ප්‍රෝටීන් නොවන සංඝටක. ඒ වගේම සහසාධක ගත්තාම සහසාධක ආකාර දෙකක් තියෙනවා. එකක් තදින් ස්ථිර බැඳී පවතින සහසාධක හා తాවකාලික ලිහිල්ල බැඳී පවතින සහසාධක. හරිද? තදින් ස්ථිර බැඳී පවතින සහසාධක ආකාර දෙකයි කාබනික සහසාධක සහ නෑ. තදින් ස්ථිර බැඳී පවතින සහසාධක. හරිද? හරි තදින් ස්ථිර බැඳී තියෙනවා මේ తాවකාලික ලිහිල්ල බැඳී පවතින සහසාධක සහසාධක ප්‍රතිවර්ත වෙනවා.
කාබනික සහසාධක වලට සහ එන්සයිම කියලා කියනවා. කාබනික සහසාධක වලට සහ එන්සයිම කියලා කියනවා. හරිද? කාබනික සහසාධක වලට සහ එන්සයිම කියලා කියනවා. සහසාධක සහසාධක වලට සහ එන්සයිම කියලා කියනවා. හරිද? එතකොට තදින් ස්ථිර මැදී පවතින වල උදාහරණ තමයි. හරිද? තදින් ස්ථිර මැදී පවතින උදාහරණ NAD+. හරිද? NAD+. තදින් ස්ථිර මැදී පවතින වට NAD+. తాවකාලික ලිහිල මැදී පවතින සහසාධක FAD. මේවා NAD+ බැඳුනොත් බැඳුමයි ගැලවෙන්නේ. FAD බැඳුනොත් හරිද? එයා මොකද වෙන්නේ? එයා ආයි නැවත ගැලවිලා අයින් වෙන්න පුළුවන්. හරිද? අයින් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ ටිකත් හරිය නේද? තවුනොත් කියන්නේ අපි මෙතන කාබනික සහසාධක සහ අකාබනික සහසාධක කියලා දෙයක් තියෙනවානේ. සහසාධක ගත්තාම ඒවා කාබනික වෙන්නත් පුළුවන් අකාබනික වෙන්නත් පුළුවන්. මේ සහසාධක ගත්තාම මේ සහසාධක නැවත මම බෙදන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට කාබනික සහසාධක සහ අකාබනික සහසාධක කියලා. හරිද? සහසාධක ආකාර දෙකක් තියෙනවා. කාබනික සහසාධක සහ අකාබනික සහසාධක. එහෙනම් කාබනික සහසාධක ගත්තාම මොනවද? කාබනික සහ සාධක. හරිද? ඒවට උදාහරණ තමයි විටමින් වල ව්‍යුත්පන්න. හරිද? NAD+ සහ FAD+. හරිද? අන්න NAD+, FAD. හරිද? ඊට පස්සේ අකාබනික සහසාධක ගත්තාම ඒවා තියෙනවා Zinc 2+, Iron 2+ සහ Copper 2+ කියනවා. Zinc 2+, Iron 2+ සහ Copper 2+ කියනවා අකාබනික සහසාධක. හරිද? මේ එන්සයිම තියෙන්නේ ඔච්චරයි.